හෙලෝ අලුත් අවුරුද්දට ගොඩක් කලාවට අපි කොණ්ඩ කැවුම් ගන්න කඩෙන්නේ. ගෙදර හදන්නේ නම් එහෙමත් කෙනෙක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බැලුවොත් කොණ්ඩ කැවුම් ටිකක් ගෙදර හදාගන්න මේ පාර අලුත් අවුරුද්ද මේසෙට. කොණ්ඩ කැවුම් හදන්න හැමදාම උත්සාහ කරලා බැරි වෙන නිසා මමත් ගොඩක් කලාවට කඩෙන් තමයි ගේන්නේ. නමුත් මෙන්න මේ මෙතඩ් එක හොයාගත්තට පස්සේ මට කොණ්ඩ කැවුම හරිම ලස්සනට ගන්න පුළුවන් වුණා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා කොණ්ඩ කැවුමක් රසට ලස්සනට ගෙදරදී හදාගන්න කොහොමද කියලා. ඉතින් ඇත්තම කතාව තමයි ඔයාලට ටිකක් අතහුරු වෙන්න ඕනේ. ඒත් අතහුරු වෙනකල් ඔයාලට මේ විදිහට චූටි කොණ්ඩ කැවුම් ටිකක් ගෙදරදී හදාගන්න පුළුවන්. ඒ වගේම මේ කොණ්ඩ කැවුම් වල විශේෂත්වය මේක ටික දවසක් යනකොට හයි වෙන්නේ එහෙම නෑ. හරිම සොෆ්ට්. ඒ වගේම හරිම ලේසියෙන් ඔයාලට හදාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේ ලේසි කොණ්ඩ කැවුම් එක හදාන්න ඔයාලට මොනවාද අවශ්‍ය කරන්නේ කියලා. ඊට කලින් ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන අපි බලමු අපිට මොනවාද ඕන වෙන්නේ කියලා. මම මේක හදනද රතු සීනි භාවිතා කරනවා. මෙතන රතු සීනි ග්‍රෑම් 200ක් තියෙනවා. ඔයාලට ග්‍රෑම් වලින් මනින්න අවශ්‍ය කරන්නේ නැත්නම් ඔයාලට කප් වලින් නම් එක කප් එකක් රතු සීනි ගන්නවා නම් ඒ කප් එකෙම මැනලා පාන් පිටි කෝප්ප එකක් සහ ඒ කප් එකෙම මැනලා හාල් පිටි කෝප්ප එකක් ගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් සහ සහල් පිටි ග්‍රෑම් 200ක් අරගෙනයි තියෙන්නේ. අනිත් එක මේක කඩෙන් ගත්ත සහල් පිටි පැකට් එකක්. හරිම ලේසි. ඔය චුට්ටක් හදලා බලනවා නම් පුංචි කප් එකකින් මැනලා හරි සමානව ඒ ටික ගන්න. ඊළඟට මෙතන මහදුරු සහ එනසල් කුඩු ස්වල්පයක් අරගෙන තියෙනවා. එනසල් කුඩු කරලා ඊළඟට මේ තියෙන්නේ තේ කහට. ඔයාලා ගොඩක් කලාවට පැණි වලින් හදන කැවුම් දැකලාද ඒව ටිකක් හයි වෙනවා. මොකද පැණි කියන්නේ පැණි උණු වෙනකොට හයි වෙනවා. ඉතින් මේ ක්‍රමයේ චුට්ටක් ඔයාලා කරලා බලන්න. මේ තියෙන තේ කහ ටිකක් සාමාන්‍ය වතුරෙන් හදලා එහෙම නැත්නම් උණු වතුරෙන් හදලා නිවෙන්න තියලා ගන්න පුළුවන්. මේකෙන් ලස්සන පාටක් එනවා කැවුම් එකට. ඒ වගේම කැවුම් එක මෙලෙක් වෙනවා. හොඳයි. දැන් අපි මේක හදමු. මුලින්ම මම පාන් පිටි ටික මේ විදිහට භාජනයකට දාගන්නවා. ඊළඟට සහල් පිටි ටිකක් දාගත්තා. දැන් රතු සීනි ටිකත් මේ විදිහට දාගන්නවා. ඒකට කැමති නම් සුදු සීනි ගන්න පුළුවන්. නමුත් අර පාට ලස්සන පාටක් ගන්න තමයි අපි රතු සීනි එකතු කරන්නේ. ඊළඟට මහදුරු සහ එනසල් කුඩු එකතු කරනවා. ලුණු තැහැඳි කාලක් එකතු කරනවා. ඊළඟට අපි මේ ටික ඔක්කොම හොඳින් මිශ්‍ර කරගමු. තේ කහට එක ගොඩාක් රස්නෙන් අරගෙන නැහැ. ටිකක් නෙවෙන්න තියලා දැන් දාන්න ඕනේ. මේක එකතු කරනකොට ඔයා හරියම සුළු ප්‍රමාණයක් එකතු කරලා මිශ්‍ර කර ගනිමින් එකතු කරන්න. මොකද අපි කොණ්ඩ කැවුම් වලට ගන්න මේ මිශ්‍රණය මේ බැට එක හරිම ඔකුයි. ඉතින් ඔය එකපාර දාන්න ගිහිල්ලා මේක වැඩි වුණොත් එහෙම අපිට හරියට කැවුම් එක හදාගන්න බැරි වෙනවා. ඒ නිසා චුට්ට දාලා මේ විදිහට හදාගමු. ඔන්න දැන් බලන්න. දැන් මේක හරිම ඝනකමයි. නමුත් එක දිගට වැක්කිරෙන්නේ ටිකක් විතර කැඩි කැඩි වැක්කිරෙන. ඒ නිසා තව චුට්ටක් මම තේ කහට එකතු කරගන්නවා. අවසානයේ මට මෙන්න මේ තේ කහට ප්‍රමාණය ඉතුරු වුණා. මම මේක එකතු කරන්නේ නැහැ. මොකද මගේ මිශ්‍රණය දැන් හරි. මෙන්න බලන්න. මේ විදිහට එක දිගට වැටෙන්නත් ඕනේ. නමුත් මේ මිශ්‍රණයේ ඝනකමක් තියෙන්න ඕනේ. හරියට රිබන් එකක් වගේ. දැන් අපිට විනාඩි 5ක හෝ 10ක් මේ මිශ්‍රණය වහලා තියන්න පුළුවන්. ඊට වඩා තියාගන්න එපා. ගොඩක් පිපුණොත් මේක කරන්න බෑ. විනාඩි 10ක විතර පස්සේ බලනකොට මේ විදිහට චූටි බුබුලු ඇති වෙලා තියෙනවා මිශ්‍රණයේ. දැන් මේක අපි හොඳින් කවලම් කරලා අපි කැවුම් හදන්න පටන් ගමු. ඉතින් ඔයාලා දන්නවනේ කොණ්ඩ කැවුම් හදනකොට අපිට මේ විදිහේ කූරක් අවශ්‍ය වෙනවා. ඔයාලට කැමති නම් බාබකියු ස්ටික් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කුඩා තෙල් හැන්දක් භාවිතා කරන්න. ලොකු බර තෙල් හැන්දක් ගත්තොත් ඔයාලට මේ වැඩේ කරන එක හරි අමාරුයි. ඒ වගේම මේ විදිහට අයිස්ක්‍රීම් ස්කූප් එකක් හරි එහෙම නැත්නම් එක චූටි කප් එකක් හරි භාවිතා කරන්න. එක ප්‍රමාණයේ මිශ්‍රණය එකතු කරලා එක සයිස් එකට කැවුම් හදාගන්න. ඒ වගේම ඔය මතක තියාගන්න ඕන දෙයක් තමයි තෙල් දාන්න ඕනේ අඟල් එකමාරක් විතර උසට. ගොඩාක් තෙල් දාලා අපිට කොණ්ඩ කැවුම් බදින්න බෑ. කොණ්ඩ කැවුමේ කොණ්ඩය එන්නේ සාමාන්‍යයෙන් තෙල් ටිකෙන් උඩට. ඒක හදාගන්න නම් බොහොම අඩු තෙල් ප්‍රමාණයක් තමයි අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි මුලින්ම තෙල් රත් වුණාට පස්සේ තමයි මේ විදිහට එකම තැනකට මිශ්‍රණය වක් කරන්නේ. මේ මම කරන විදිහට හොඳට බලලා එකම තැනකට දිගටම වක් කරන්න එකම ස්පීඩ් එකෙන්. ඊට පස්සේ ඔයාලට කැවුමේ කැවුමේ විශාලත්වය ඇති කියලා හිතුනට පස්සේ ඔයා මේක කඩින් කඩ වක් කරන්න මේ විදිහට. එතකොට එයාම ඉබේම උඩට කොණ්ඩයක් වගේ හැදීගෙන එනවා. ඒක අතින් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයා කලින් දාපු මිශ්‍රණය එකතු වෙලා ඉතුරු ටික උඩට මේ විදිහට හැදෙනවා. අන්න ඒ වෙලාවෙත් ඔයා ලිපේ ගින්දර චුට්ටක් අඩු කරලා ඒ හැදිච්ච ටික උඩට මේ විදිහට හැන්දෙන් තෙල් ටිකක් දාගන්න. ඒ තෙල් දානකොට ඒ ටික අමු ගතිය අඩු වෙලා ඉදිලා වගේ එනවා.
කලබල වෙන්න එපා, බය වෙන්න එපා. මේක මේ විදිහට කොණ්ඩේ හැදිච්ච ගමන් ඔයා තෙල් ටික දාලා ඊට පස්සේ ඔයාගේ බාබකියු ස්ටික් එක හරි කූර හරි අරගෙන හිමීට චුට්ටක් කඩ ඇතුලේ තියෙන අමු පිටි ටික එළියට ගන්න එක තමයි මේ කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම කැවු මිශ්‍රණය දානකොට එයා ඒ ටික ඉදිලා ඇතුළට අපි අවසානයේ දාපු ටික තමයි මේ ඉතුරු වෙලා ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි ඒ ටික එළියට ගන්න එක තමයි මේ කූරෙන් කරන්නේ. එළියට ගන්නවා කියලා ඔයා කූරෙන් අර හැන්දකින් වගේ ගන්නව නෙමෙයි. ඔයා කූර ඇතුළට දානකොට ඒ අමු පිටි ටික උඩට ඉබේම එනවා. ඒ කූර භාවිතා කරලා ඔයා කැවුම චුට්ටක් කඩන එක තමයි මේ කරන්නේ. එහෙම කඩ ඉන්නකොට ඔයා අනිත් පැත්තෙන් තෙල් දානකොට එයා ඉබේම උඩට කැවුම හදාගෙන එනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඔයාට තේරුණාම කොණ්ඩේ හැදිලා කියලා ඔයා මේක අනිත් පැත්ත දාන්න ඕනේ. ඊට පස්සේ හිමීට ඔයා හැන්දෙන් චුට්ටක් මේක තල්ලු කරන්න ඕනේ. පොඩ්ඩක් ප්‍රෙෂර් එකක් දෙන්න. එතකොට ඇතුලේ අමුවට තියෙනවා නම් තවත් ඉස්සරහට එනවා, තවත් කැවුමේ කොණ්ඩේ ලොකුවට හැදෙනවා. ඉතින් මං කිව්වා වගේ මේ වෙලාවෙදි ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න ඕනේ. මොකද නැත්තම් කැවුමේ යට ටික ගොඩාක් පිච්චෙන්න යනවා. ඉතින් ඔයාලට පළවෙනි කැවුම මේ විදිහට හදාගන්න බැරි වෙයි. නමුත් ඔයාලට කැවුමක් දෙකක් හදනකොට බය වෙන්න නැතුව හදනකොට මේ විදිහට කැවුම හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මම හරියම චූටි කැවුම් ටිකක් තමයි මේ හදන්නේ. මොකද මේ අවුරුද්දට නෙවෙයි මම හදන්නේ. අවුරුද්දකට පස්සේ හදනකොට අත එහෙම හුරු කරගන්න එපා. ඉතින් ඔයාලත් පුළුවන් නම් අවුරුද්දට කලින් කැවුම් චුට්ටක් හදලා බලන්න. මේ විදිහට අනිත් පැත්තට කැවුම දාලත් හොඳින් මේක ඉදෙනකල් තියන්න. කැවුම හොඳින් අමු නැතුව ගන්න ඕනේ අපිට. ඉතින් විශේෂ දෙයක් කියන ඔයා තෙල් එකට කැවුම් මිශ්‍රණය දානකොට ඔයාගේ කැවුම් එක නිකන් විසිරීලා වගේ යනවා නම් ඒ කියන්නේ ඔයාගේ උෂ්ණත්වය මදි. උෂ්ණත්වය තෙල් එක හොඳින් රත් වෙලා නැතිකොට තමයි ඒ විසිරීලා වගේ යන්නේ. එහෙමත් නැත්නම් ඔයාගේ මිශ්‍රණය පොඩක් දියාරු වැඩි වෙන හේතුවත් ඒක වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කූර ඔයා පාවිතා කරන කූර සහ හැන්දේ අමු පිටි ගෑවිලා තියෙනවා නම් ඒව නිකන් ඇලවෙන්න ගන්නවා. එහෙම වුණාමත් මේක හදා ගන්න අමාරුයි ඔයාට. ඒ නිසා සැරෙන් සැරේ ඔයාගේ හැන්ද සහ කූර පිරිසිදු කරගන්න. ඔන්න බලන්න මං කැවුම් එක හදලා ඉවරයි. ඉතින් මේක ගොඩාක්ම ලස්සන නැහැ. නමුත් මේක කොණ්ඩේ ඇවිත් තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ කොහොම හරි කොණ්ඩේ ගන්න. ඉතින් ඔයා ටිකක් අත හුරු කරගන්න. එතකොට ඔයාට ලස්සනට මේ විදිහට කැවුම් එක හදාගන්න පුළුවන්. අපි තව එකක් හදලා බලමු. ඔයාට මේ කියන ස්ටෙප්ස් ටික මතක තියාගන්න. හොඳින් තෙල් එක රත් වෙලා තිබිය යුතුයි. ඔයා එකම තැනකට මිශ්‍රණය දාගන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඔයාට ලොකුයි කියලා ඇති කියලා හිතුන වෙලාවට මිශ්‍රණය කඩ වක් කරන්න. තෙල් එකෙන් උඩට මතුවෙනවා. එතකොට තෙල් එකෙන් උඩට මතු වුණාට පස්සේ ඔයා ගින්දර අඩු කරන්න ඕන. නැත්නම් යටින් කර වෙනවා. ගින්දර ටිකක් අඩු කරන්න. ඊට පස්සේ එකපාරට කූර එහෙම දාන්නේ නැහැ. ඒ අමු පිටි ටිකට අපි තෙල් හැන්දෙන් තෙල් ඉහලා ඉන්න ඕනේ. මේ විදිහට තෙල් ටික ඉහ ගන්න හිමීට ඇඟට වැටෙන්නේ නැති වෙන්න හිමීට තෙල් ටික ඉහ ගන්න. ඉතින් මම ඒකයි කිව්වේ බර හැඳි පාවිච්චි කරන්න එපා. ඒ වගේම තෙල් අඩු ප්‍රමාණයක් තියාගන්න. ඊට පස්සේ මේ කූර ඇතුළට දාන්න ඕනේ. කූර හිමින් ඇතුළට දාලා ඒක චුට්ටක් කැවුම කඩන්න. එතකොට ඇතුලේ තියෙන අමු පිටි වලට උෂ්ණත්වය ගමන් කරනවා තෙල් වලින්. කැවුම චුට්ටක් කඩන ගානේ තෙල් ඉහින්න ඕනේ. ඉතින් මේ දෙවෙනි කැවුම හදාගන්නකොට මම තනියම තමයි වීඩියෝ කරේ. ට්‍රයිපොඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා හරියට ඔයාලට පේන්නේ නැත්නම් මට සමා වෙන්න. ඒකෙම තමයි ඔයාලට සමහර කැවුම් මේ විදිහට එන්න පුළුවන්. කැවුමේ අර කොණ්ඩේ ගොඩාක් ලොකුයි. ඒ කියන්නේ කැවුම ඉතිලා නමුත් අර චූටි නෙමේ කොණ්ඩේ ගොඩාක් ලොකුයි. එතකොට ඔයාලට හැන්දෙන් චුට්ටක් මෙන්න මේ විදිහට තල්ලු කරලා කොණ්ඩේ පොඩක් හදාගන්න පුළුවන්. ඉතින් බලන්න මම මේ කැවුම අනිත් පැත්ත දාලා තියෙන්නේ. ඉතින් මේ කැවුමේ කොණ්ඩේ ගොඩාක් මහතයි. ලොකු මහත කොණ්ඩයක් තියෙන කැවුමක්. එහෙම වුණාම ඔයා හැන්දෙන් චුට්ටක් තද කරන්න. එහෙම කරලා ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපෙත් එහෙමයි නේද? හැමෝගෙම එකම වගේ කොණ්ඩ නැහැනේ. ඉතින් කැවුම් වලත් එහෙමයි. ඒ නිසා ඔයා එක වැඩි හිතන්න නැතුව ලස්සනට ඔයාගේ හැන්ද භාවිතා කරලා හැඩය හදාගන්න. ඒ වගේ මේ නිසා තමයි ගින්දර දෙවෙනි පාර අඩු කරලා තියාගන්න ඕනි කියලා කිව්වේ. තව එක කැවුමක් ඔයාලට හදන්න කොහොමද කියලා මම පෙන්නන්නම් ඉක්මනට. තෙල් හොඳින් රත් වුණාට පස්සේ අපි මිශ්‍රණය දාගන්නවා එකම තැනකට. ඊට පස්සේ තෙල් ටිකකින් උඩට කොණ්ඩේ ආවට පස්සේ අපි හිමින් කූර ගහලා එතනින් කඩා ගන්නවා. ඊට පස්සේ එකට තෙල් ඉහිනවා. ඊට පස්සේ කැවුම කොණ්ඩේ හැදුනට පස්සේ කැවුම අනිත් පැත්ත හරවලා හිමින් තද කරනවා. එහෙම හිමින් තද කරනකොට මේ විදිහට කැවුම එනවා.
ඔයාලට පේනවා ඇති මේක කැවුමක් හදනකොට මේ මම කූර ඇතුළට ගහලා තියෙද්දි ඇතුලේ තියෙන අමු පිටි උඩට එන ආකාරය. ඉතින් හැන්දෙන් හද ඇතුළට පොඩි ප්‍රෙෂර් එකක් දීලා ඒ කැවුම් අමු පිටි ටික උඩට ගන්නකොට කැවුම මේ විදිහට ඉබේම හැදිලා යනවා. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් ඕනෙම රස කැවිල්ලක් පළවෙනි දවසේනේ මේ හදපු ගමන් කාලා බලලා ආරස නැහැ කියලා හිතන්න එපා. මේ ඇත්තටම කැවුම් වල රස තියෙන ඊළඟ දවසේ. ගොඩක් වෙලාවට අපි පැන් රස මැදි එහෙම කියලා හිතුවට දෙවෙනි දවසේ තමයි නියම රස තියෙන්නේ. ඉතින් ඔයාලත් අවුරුද්දට කලින් කොණ්ඩ කැවුම් මේ පාරත් කඩෙන් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පාර චුට්ටක් හරි හදලා බලන්න. ගොඩාක් අමාරුයි කියලා හිතුවට ඇත්තටම ලේසිම කැවුම් ಜಾති තමයි කොණ්ඩ කැවුම්. හරියට අත චුට්ටක් හුරු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ටිකක් ලොකුවට කැවුම හදාගන්න. ඒතකොට කොණ්ඩේ මීටත් වඩා ලොකුවට ලස්සනට ගන්න පුළුවන්. මුලින්ම හදනකොට චූටි කැවුම් මේ විදිහට ගෙදරදී හදලා බලලා අවුරුද්ද කිට්ටු කරලා ලොකු කැවුම් ලස්සනට හදාගන්න. ඉතින් අපි ඔන්න කැවුම් එකක් කඩලා බලමු. ඉතින් මේ විදිහට හොඳට තැම්බිලා තියෙනවා. හරිම සුවඳයි මේ වෙලාවේ. ඉතින් මම දීපු ප්‍රමාණවල ඒ විදිහට එකතු කරගෙන මේ විදිහට කැවුම් එක මේ පාර අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඔයා මේ වගේ කැම හදන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. bye bye.